ඉතින් අද වීඩියෝ එක අන්බොක්ස් කරන්න යන්නේ HK11 Pro Max කියන මෙන්න මේ ස්මාර්ට් වොච් එක. මේක 2.02 AMOLED ස්ක්‍රීන් එකක් තියෙන, ඒ වගේම Bluetooth calling පහසුකම තියෙන වොච් එකක්. ඒ වගේම මේක Android, ඒ වගේම Apple ස්මාර්ට්ෆෝන් දෙකත් එක්කම Wearfit 4 app එක හරහා පාවිච්චි කරන්න පුළුවන් වොච් එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන්නේ මේකේ අන්බොක්සින් එකට. ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් තාමත් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. අපි යන් අන්බොක්සින් එකට. මේ දින වොච් එක මේක මේ විදිහට පරක අයින් කරලා බලමු. මේක පැත්තෙන් තියවමු. මෙන්න මේ විදිහට තමයි හොඳ ලුක් එකක් තියෙන වොච් එකක්. මේ බොක්ස් එකක්. ඉතින් මේකේ HK11 Pro Max කියලා ඒගොල්ලෝ print කරලා තියෙනවා. ඒ වගේම multi function smart watch කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන features ටික මෙතන තියෙනවා. ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ පිටිපස්සේ මේකේ app එක download කරගන්න QR code එක, ඒ වගේම download කරගන්න විදිය ගහලා තියෙනවා. ඉතින් මේක made in China කියලා ගහලා තියෙනවා. මේක app store එකකින් මුලින්ම Android කියන්නේ Play Store එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේකේ box එක මේ විදියට බැටරි ගියාම මෙතන මේගොල්ලෝගේ paperwork ටික තියෙනවා. HK Pro Max කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ විස්තර ටික මේ විදිහට තියෙනවා. මේක පිටි පැත්තේ තියාගමු. ඊළඟට මේකත් එක්ක අපිට charging cable එක හම්බ වෙනවා. මේක ෆිල්ම් charge කරන්න තියෙන්නේ wireless. මේකත් එක්කම අපිට මේකේ strip දෙක හම්බ වෙනවා. මේ විදිහට මේ දෙක හම්බ වෙනවා. මේක ටිකක් ready වගේ. ඒ වගේම මේක රබර් වගේ එකක් හම්බ වෙන්නේ. ඉතින් ඒකත් එක්කම මේකේ මේ විදිහට තමයි අපේ වොච් එක තියෙන්නේ. HK11 Pro Max වොච් එක. ඉතින් ඒකත් එක්ක මේ විදිහට ටික කවර් එකක් ගහලා දෙන්න. ඒක අපි රිමූව් කරගමු. මේ විදිහට රිමූව් කරගත්තොත් wow, මේ දින වොච් එක ප්‍රීමියම් ලුක් එකක් තියෙන ලස්සනම නිකන් Apple watch එකක් වගේම watch එකක් පැන්නේ එක. ඉතින් මේකත් එක්ක අපිට සුපුරුදු ස්මාර්ට් watch වල තියෙන ඉතින් මේ watch එකෙත් මේ විදිහට තියෙන මේ වගේම මේක අපි ඔන් කරලා බලමු කොහොමද ඔන් වෙන්නේ කියලා. මේ විදිහට ඔන් වෙනවා. වයිබ්‍රේට් වෙන එකත් එක්ක වෙල්කම් කියලාත් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට watch එක ඔන් උනේ. මේ ටයිම් එක වැඩෙනවා. ඕකේ. ඉතින් මේ watch එක පිටිපස්සේ මේ විදිහට sensors ටිකක් අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන. ඉතින් මේ ඉදිරිපස්සේ මෙන්න මේ විදිහට තමයි මේ watch එකේ වටේ ටික පේන්නේ අපිට. ඉතින් මෙතන මේ බටන් එකක් තියෙනවා. මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ පිටිපස්සේ sensor ටික වැඩ කරන විදිහ. ඉතින් Apple Watch Clone Watch එකක් හොයන කෙනෙකුට මම හිතනවා මේ watch එක හොඳ solution එකක් වෙයි කියලා. මොකද මේකේ පිටතේ පේනුම Apple Watch එකක් විදිහටම තමයි ඩිසයින් කරලා තියන්නේ ඒගොල්ලෝ. ඉතින් ඔයාලට පිටතේ පේනුම එකපාරට බැලුවොත් මේක මොන watch එකක්ද කියලා කියන්න අපහසු තරමටම මේක quality විදිහට finish කරලා තියෙනවා. ඒ වගේම premium look එකක් තියෙනවා. ඉතින් මේකේ menu එක මෙන්න මේ විදිහට තියෙනවා. menu icons ගොඩක්. ඉතින් මේවා වැඩ කරන්නේ කොහොමද කියලා නම් තාම මම ටෙස්ට් කරේ නෑ. මම ගොඩක් දුරට මේ වගේ ස්මාර්ට් වොච් වල මේ ෆීචර්ස් ඔක්කොම වැඩ කරන්නේ නෑ. ටිකක් වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වොච් එක මෙන්න මේ විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේකේ මෙනු එකත් අපිට ඕන විදිහකට. මම හිතනවා ඔයාලා ගොඩක් ආස වෙයි මේ වොච් එකට. ඉතින් මේකේ මේ settings වලට ගියදී මෙන්න මේ විදිහට personal information වගේ දේවල් දාගන්න පුළුවන්. ඒ වගේම මේකේ device name එක, ඒ වගේම bluetooth name එක,
සිස්ටම් වර්ෂන් ඒ වගේ ඩීටේල්ස් ගොඩක් තියෙන. ඉතින් මේක චයිනීස් වොච් එකක්. ඉතින් ගොඩක් දුරට Apple Watch එකට සමාන සාමාන්‍ය ක්ලෝන් එකක් විදිහට යූස් කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේක ෂට් ඩවුන් කරන්න ඔප්ෂන් එකක් මෙතනම දීලා තියෙනවා, බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ටික දවසක් පාවිච්චි කළා මේ වොච් එක ගැනත් මම ඩීටේල් එකක් දාන්නම් ඕගොල්ලන්ට බලන්න පුළුවන් විදියට. මේ වොච් එක ඔෆ් කරගන්න ඕන නම් ඔයාලට මෙහෙමයි කරන්න තියෙන්නේ. මෙන්න මේ පැත්තෙන් බටන් එක ටික වෙලාවක් තප්පර කීයක් මේ විදියට ඔබාගෙන ඉන්න ඕන. ඉතින් ඔබාගෙන හිටියට පස්සේ මෙන්න මේ විදියට පොප් අප් මෙසේජ් එකක් එනවා. ඉතින් මේකෙන් try to shut down කියන එක මේ විදියට සෙට් කරාට පස්සේ සීවර් කියන කියලා වොච් එක ඔෆ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු තව ෆීචර්ස් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ වොච් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරගන්න අපි Wearfit Pro කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. App Store එකකින් හරි Play Store එකකින් හරි දෙකින් එක. මේක QR කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරාම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපිට මේ වොච් එකේ මේ ගයිඩ් එකත් එක්ක හම්බෙලා තියෙනවා. මේ දෙන QR කෝඩ් එක මේක ස්කෑන් කරලා අපිට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එක through වොච් එක ෆෝන් එකට කනෙක්ට් කරගෙන ෆෝන් එකයි වොච් එකයි අතර කමියුනිකේට් කරගෙන ඉතින් අපිට ඕන විදිහට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ලස්සනම ස්මාර්ට් වොච් එකක්. ඉතින් මේකේ මේ විදිහට ස්ට්‍රිප් හම්බෙලා දෙනවා. ඉතින් මේක කරන රෙඩි වගේ ස්ට්‍රිප් එකක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක දාගන්න විදිහ දන්නවා ඇති කියලා. මේ ටික සෙට් කරන්න මම යන්නේ නැහැ. මේක තමයි වොච් එකේ විස්තරේ. ඉතින් මම මේ වොච් එක ටික කාලයක් පාවිච්චි කළා. ඒක හොඳයිද කොහොමද කියලා විස්තරයක් ඉස්සරහට දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ Facebook page එක like කරන්න. TikTok එක follow කරන්න. ඒ වගේම Instagram එකේ අපේ gadgettube LK channel එක follow කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේම interesting වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් ඉන්න. thank you හැමදාම.